සියලු දෙනාටම සුබ දවසක්. අද වීඩියෝ එකෙන් බලමු කොහොමද මගේ account එකේ තියෙන මෙන්න මේ $100. හරිද? ඇඩ්ස්තරාගේ තියෙන මෙන්න මේ $100 කොහොමද අපි withdrawal එකක් ගන්න කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඇඩ්ස්තරාගේ withdrawal එකක් දාන වීඩියෝ එකක් තමයි අද සරලව කතා කරන්නේ. එතකොට මේකේ withdrawal එක ගන්න වෙන්නේ අපේ Binance account එකට. withdrawal එක ගන්න මුලින්ම අපි payment details set කරන්න ඕනේ. ඒකට මෙන්න මෙතන payment information කියලා තියෙන අන්න එතනට යන්න. ඒකට එකපාරක් click කරාට පස්සේ ආට මෙන්න මේ විදිහට අපේ payment details add කරන්න තැනක් එනවා. ඉතින් මෙන්න මෙතනට තමයි අපි payment details ටික add කරගන්න ඕනේ. මෙතනදී වගේ රට අහනවා. ඉතින් ඔයාලට පුළුවන් රට තෝරලා දෙන්න. ශ්‍රී ලංකාව නම් ශ්‍රී ලංකා කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනදී ඔයාලට පුළුවන් USD මෙතන currency එක විදිහට තෝරලා දෙන්න. ඊට පස්සේ මෙතනදී tether TRC20 කියන එක දෙන්න. හරිද? tether TRC20 මේ තියෙන්නේ මෙන්න මේක මේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී individual දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනට වගේ address එක enter කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනට වගේ first name එක enter කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනට වගේ නම අවසාන කොටස එහෙම නැත්නම් last name එක add කරන්න පුළුවන්. හරි. දැන් ඔයාගේ Binance account එකට එන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ asset කියලා දින්න. අන්න එකේ spot කියන කොට එකපාරක් click කරන්න. ඊට පස්සේ යන්න මෙන්න මෙතන තියෙනවා deposit කියලා. අන්න ඒක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන currency එක USD නෙවෙයි නම් තියෙනවාට පුළුවන් එතනදී change කරගන්න ඒ currency එක. ඊට පස්සේ මෙන්න මෙතනදී deposit crypto කියලා දින්න. අන්න ඒක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන search කරන්න USDT කියලා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා USDT. ඉතින් ඔයාලා ඒක උඩ එකපාරක් click කරපුවාම මේක add වෙනවා. මෙතනදී ඔයා TRX එක select කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනදී ඔයා get address කියන බටන් උඩ එකපාරක් click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට deposit address එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ address එක මෙතනින් copy කරගන්න ඕනේ. copy කරගෙන ඒක ඇඩ්සරා වල deposit address කියලා අහලා තින්නේ. අන්න එතනට මේ අපි copy කරගත්ත code එක paste කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන save කියන බටන් එක උඩ එකපාරක් click කරන්න. දැන් ඔයාගේ Gmail එකට මේ code එකක් ඇවිල්ලා ඇති. මේ විදිහට මම Gmail account එකට යනවා. අපි බලමු Gmail එකට code එකක් ඇවිල්ලාද කියලා. ඉතින් guys මට code එකක් ඇවිල්ලා තිබ්බා. මම මේ code එක මේ විදිහට මම මගේ ඇඩ්සරා මේ account එකට add කරනවා. හරි ඊට පස්සේ මම මේ විදිහට save කරනවා. ඉතින් මේ විදිහට save කරාට පස්සේ ඔයාගේ ඇඩ්සරා withdrawal එක වගේ Binance account එකට එන්න අඩුම සති දෙකක් විතර යනවා. හරි ඉතින් ඒ හින්දා තකන් ඔයාලට ඉවසගෙන ඉන්න තියෙන්නේ. ඇඩ්ස්තරා වලින් කොහොමද මෙම earn කරන්න කියන එක ගැනත් මම මේ වෙනකොට වීඩියෝ එකක් කරලා තියෙනවා. තව මේ playlist එකම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ගිහිල්ලා YouTube channel එකට ගිහිල්ලා බලන්න. එහෙනම් අද වීඩියෝ එක අපි මෙතනින් නවත්තනවා. සියලු දෙනාටම සුබ දවසක්.